ආයිබෝවන් දුවේ පුතේ. අද අපි 4 ශ්‍රේණිය පරිසරයට අදාළ පැලෑටි හා ගස්වැල් පාඩමේ එන කරුණු ඉගෙන ගනිමු. එක් කාලයකට පමණක් පිපෙන මල් වර්ග. කොහොඹ අප්‍රේල් සහ මැයි මාසවල. රබර් මාර්තු සහ අප්‍රේල්. තේක්ක අප්‍රේල් සහ මැයි මාසවල. ඇහැල අප්‍රේල් සහ මැයි මාසවල. එරබොදු අප්‍රේල් මාසය. මැයි මල් මැයි මාසය. අඹ අප්‍රේල් මාසය. රඹුටන් මාර්තු සහ අප්‍රේල්. කජු මාර්තු සහ අප්‍රේල්. කාල නියමයක් නොමැතිව වසර පුරා මල් පිපෙන ශාක. පොල්, කෙසෙල්, වදමල්, ඩේලියා, පුවක්, කූඩලු, අරලිය, ඉද්ද, පිච්ච, බෝගන්විලා. දැන් අපි මලක කොටස් මේ ආකාරයට හඳුනා ගනිමු. පෙති ගණන අනුව මල් වර්ග හඳුනා ගනිමු. පෙති රාශියක් ඇති මල් වර්ග. රෝස, පොකුරුවද, දහස්පෙතියා, සූරියකාන්ත, නෙළුම්, ඕලු සහ බාබන්ඩේසියා. පෙති 5ක් ඇති මල් වර්ග. අරලිය, බෝවිටියා, වද, සේපාලිකා, වතුසුද්ද, ඉද්ද, ඇත්තේරියා. පෙති 4ක් ඇති මල් වර්ග. නා, රත්මල්, දියකූඩලු, බෙලි. පෙති 1ක් ඇති මල් වර්ග. ඇන්තූරියම්. හවසට පිපෙන මල් වර්ග. හෙන්දිරික්කා සහ වැටකොළු. රාත්‍රියට පිපෙන මල් වර්ග. ඇටේරියා, කෝපි, කුමුදු, සේපාලිකා, සමන්පිච්ච, කඩුපුල් සහ රෑකුමාරි. දැන් අපි බලමු සතුන් ගොදුරු කරගන්නා මල් වර්ග. බාඳුරා, නිල්මොන රැස්ස, කඳුලැස්ස, කඩ සඳැස්ස. ශාක හා සතුන් අතර සම්බන්ධය. කූඩු සදා ගන්නා කුරුල්ලන් හඳුනා ගනිමු. වඩු කුරුල්ලා, පැණි කුරුල්ලා, බට්ටිච්චා, කොණ්ඩ කුරුල්ලා, කපුටා. වඩු කුරුල්ලා නිර්මාණශීලීව කුරුළු හදයි. බට්ටිච්චා විශාල කොළ එකට තබා ක්‍රියා කූඩුවක් සාදයි. බට්ටිච්චා සත්ත්ව ලෝකයේ සන්නාලියා වේ. කුරුල්ලන් කූඩු සදා ගැනීමට යොදා ගන්නා දේවල්. ශාක පත්‍ර, පිදුරු, පොල් කෙඳි, පුළුන්, ශාකවල කෙඳි, කුඩා කෝටු, ශාක පොතු. දිමියා ශාක පත්‍ර එක්කොට කූඩු සාදනවා. ඒ සඳහා අඹ, කජු, පේර, අනෝදා, කොස්, දොඩම් පත්‍ර යොදා ගන්නවා. ශාකවල විවිධ කොටස් ආහාරයට ගන්නා සතුන් හඳුනා ගනිමු. ශාක පත්‍ර ආහාරයට ගන්නා සතුන්. දලඹුවා, මුවා, අලියා, ඉබ්බා, ගෝනා, පනුවා.
කිරි හා කරල් ආහාරයට ගන්නා සතුන්. ලේනා, ගිරවා, කපුටා, වඳුරා, රිලවා. අල වර්ග ආහාරයට ගන්නා සතුන්. ඉත්තෑවා, ඌරා, ඌරු මීයා. මල්පැණි ආහාරයට ගන්නා සතුන්. මීමැස්සා, බඹරා, සමනලයා සහ ලේනා ආහාරයට ගන්නේ කිසිල් මල. වවුලා දූරියන් මල ආහාරයට ගන්නවා. බට්ටිච්චා කැනස් මලේ පැණි බොනවා. සතුන්ගේ ශාකවලට සිදුවන යහපත් දේවල් දැනගන්න. මල් පරාගණය සඳහා මීමැස්සා, බඹරා, සමනලයා, බට්ටිච්චා දායක වෙනවා. බීජ ව්‍යාප්තය මගින් ශාක බෝවීම සඳහා වවුලා උපකාරී වෙනවා. සත්ව මල මුත්‍ර ශාකවලට පොහොර ලෙස ලැබීමට ගවයා, එළුවා සහ කුකුලා දායක වෙනවා. සතුන්ගෙන් ශාකවලට සිදුවන අයහපත් දේවල් බලමු. සතුන් ශාක කොටස් කා දැමීම. දලඹුවා, ගොළුබෙල්ලා, වඳුරා. ශාකවල අතු කඩා දැමීම හා ගස් පෙරළා දැමීම අලියා විසින් සිදු කරයි. ගොටු සාදා ගැනීම නිසා ශාක වර්ධනය බාල වීම දිමියා අතින් සිදුවේ. අපි දැන් බලමු ශාකවලින් සතුන්ට සිදුවන යහපත් දේවල් මොනවද කියලා. ආහාර ලබා දීම. වාසස්ථාන ආරක්ෂාව හා සෙවණ ලබා දීම. දිමියන් පත්‍ර එකතු කොට දිමිකොටු සෑදීම. ගස්වල අතුවල කූඩු හා වද සෑදීම.